මරණය කියන දේ ඒකාන්ත දෙයක් බව අපි කවුරුත් දන්නා කාරණයක්. ජාති භේද කිසිවක් මරණයට බලපාන්නේ නැහැ. මේ ජීවිතය පවතින්නේ මරණය එන තාක් පමණි. එලෙසයි බුදුරදුන් වදාළේ. වන්නිආරච්චිගේ සෙනෙහෙලතා පොන්සේකා ලෙස 1947 අප්‍රේල් 30 වන දින කැලණියේදී එක් සුන්දර දියණියක් උපත ලබනවා. ඒ වෙන කවුරුත් නොවේ. අප කවුරුත් මාලනී පොන්සේකා නමින් හඳුන්වන ඇයයි. මේ වන විට ඇය දිවි ගමනෙන් සමු අරන් හමාරය. ඇගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකි. ඇය තුන්වන දියණිය වූවාය. ඇගේ පියා මිල්ටන් ෆොන්සේකා සහ මව සීලවතී ෆොන්සේකා වූවාය. 1952 නුගේගොඩ සෙන්ට් ජෝන්ස් කොලෙජ් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය ද්විතීයික අධ්‍යාපනය මුල්කොළ විද්‍යාලයෙන් ලබා ගනී. ඇය සිනමාවේ රංගනයේ රූපවාහිනියේ දැවැන්ත චරිතයක්. ඒ නිසාම නිලි රැජින ලෙස ඇය හඳුන්වයි. පුංචි බබා චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිස චිත්‍රපට 150කට වඩා දායකත්වය දක්වා තිබෙනවා. ඇය 2025 පස්වැනි මාසයේ 24 වන දින කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා. ඇගේ අවසන් කටයුතු 2025 පස්වැනි මාසයේ 26 දින නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරවයෙන් යුතුව සිදු කළා. වසර 70කට අධික රංගන ජීවිතය සහ දේශපාලන ජීවිතය ලංකාවේ අමතක නොවන චරිතයක් වුණා ඇය. ජාති ජරා මරණ මේ සියල්ල සෑම පුද්ගලයෙකුටම පොදුය. ඇයට අපි නිවන් සුව පතමු.